සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් අපි සාකච්ඡා කරන්න හුඟ දවසකින් සම්බන්ධ කරගන්නවා අපේ ශාලිත බණ්ඩාර කියන්නේ ශාලිත කැමරන් බණ්ඩාර කියන්නේ. කෝකත් එකයිනේ. එතකොට අපි ජාත්‍යන්තර මාධ්‍යවේදියෙක් ඒ වගේම විස්ක්‍රාඩ් එකේ විශේෂයෙන් මේ දවස්වල ආందోලනාත්මක ආටිකල් ලියනවා. වෙස් විව් එකේ විශේෂයෙන්ම ආందోලනාත්මක වීඩියෝ පළ කරනවා. ඒ වගේම එක්ස් සටහන් වල විශේෂයෙන්ම ආందోලනාත්මක සටහන් ලියන ලංකාවේ ඉන්න ශාලිත කැමරන් බණ්ඩාර. ඕගලන්ට බලා ගන්නත් පුළුවන්. ශාලිත මේ කතා කරා මේක ගැන මීට මාස 7-8කට කලින්. ඔය මමයි අපි ඒ තැනම ඒ අදාළ ස්ථානයේ ඉඳලම කතා කළා. ඔක්තෝබර් 7 ප්‍රහාරය වෙච්ච තැන ඉඳලම කතා කළා. එතකොට මේ ඔක්තෝබර් 7 ප්‍රහාරය වෙච්ච තැනදී අපි කිව්වා ඒ කාන්තාවන්ව ඊශ්‍රායල් ජාතිකයන්ව ඊශ්‍රායලයේ ඉන්න අහිංසක සිවිල් වැසියන්ව සමූහ දූෂණයට ලක් කරා. ඔවුන්ව විකෘති කාමාශාවෙන් පෙළෙන මේ අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම් කල්ලි කණ්ඩායම් වලින් ඇවිල්ලා උන්ට ක්‍රූර වද හිංසන පැවැත්තුවා කියලා අපි එතන ඒවා අපි ලයිව් වීඩියෝ දැක්කනේ. ඒ දේවල් එක්ක අපි කතා කළා. ඒ කතා කරාට පස්සේ දැන් ලෝකෙට අපි කතා කරපු දේවල් එදා hina වුණා. විශේෂයෙන්ම ඔය අන්තවාදී පිරිස් කල්ලි කණ්ඩායම් ලංකාවේ පලස්තීන සහයෝගීතාවය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන කට්ටිය කතා කළා. ඉතින් අද හැබැයි ජාත්‍යන්තරව පිළිගන්න වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිවම දැන් ඔව් ඇත්තටම දැන් මේක වසර දෙකකට පස්සේ ආපු අපි කියන අර most comprehensive report එක. ඒක නැත්නම් වැඩිම විස්තරාත්මක සටහන් සහිත ප්‍රකාශය. දැන් අපි දන්නවා පලස්තීනයේ තමන්ගේ වැරදි දැන් තමන්ට වෙච්ච අසාධාරණ කියනකොට ඒගොල්ලෝ සමහරලාට කියන්නේ මොකද්ද? අහවල් එක් සටහනේ මෙහෙම දෙයක් තිබ්බා. එහෙම නැත්නම් දැන් ඒගොල්ලෝගේ නිව්යෝක් ටයිම්ස් වල දැන් අලුත් ඒගොල්ලෝ report එකක් ගෙනල්ලා තියෙනවා මේ ඒ පලස්තීන සැකකරුවන්ව මේ බල්ලෝ පාවිච්චි කරලා ඒගොල්ලන්ට ලිංගිකතවර කරලා තියෙනවා කියලා. දැන් මේකට ඇත්තටම දැන් නඩු දාලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් පත්තරේට මේ ලිපියට. එකක් තමයි මේක බයෝලොජිකලි ජීව විද්‍යාත්මකව මේ දේ කරන්න බෑ. කරන්න බෑ. කියන්නේ සතෙක්ව පුහුණු කරන්න බෑ මේ කටයුත්ත සඳහා ජීව විද්‍යාත්මකව. ඒ තාම පිළිකුල් සහගත දෙයක් එහෙම දෙයක් කරන්න බෑ. ඉතින් ඒ වගේ චෝදනා තමයි දැන් මේගොල්ලෝගේ පලස්තීන ව්‍යාපාරය හැමතිස්සෙම කරන්නේ. ඒගොල්ලෝ මොකක් හරි මාධ්‍යවේදියෙක්ව අල්ලගෙන ඒගොල්ලොත් එක ආටිකල් එකක් ලියනවා නිව්යෝක් ටයිම්ස් වගේ පත්තරයක. හැබැයි ඊට පස්සේ ඔහුගෙන් සාක්ෂි අහනකොට මේකේ සෝසස් මොනවාද කියලා එයා කියන්නේ මම මේක ගත්තේ හමාස් සංවිධානයේ මේ ස්ථානෙ හිටපු මෙන්න මේ පුද්ගලයන්. එහෙම නැත්නම් ගාසා තීරේ හෙල්ත් මිනිස්ට්‍රි. මොකද්ද ගාසා තීරේ හෙල්ත් මිනිස්ට්‍රි කියන්නේ? ආයත් අර හමාස් සංවිධානයෙම තමයි. මොකද මේ ළඟදී ડોක්ටර් කෙනෙක් ඝාතනයට ලක් වුණා කියලා රිපෝට් එකක් දැම්ම. හැබැයි මේ ડોක්ටර් පස්සේ බලනකොට එදා ඔක්තෝබර් 7 අරක බ්‍රීච් කරලා ගිහිල්ලා තරුණියක්ව පැහැරගෙන ආයෙ ගාසා තීරයට අරන් ගිහපු ත්‍රස්තවාදී. ඉතින් ඔහු මැරුවේ ඔහු ડોක්ටර් කෙනෙක් හින්දා නෙමෙයි. ඔහු ડોක්ටර් කෙනෙක් වෙන අතර අර වැඩේ කරපු. අර මේ ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ වැඩි නිසා. එතකොට දැන් හැමතිස්සෙම මේගොල්ලෝගේ නැරේටිව් එක හැදෙන්නේ මෙන්න මේකත් එක්ක. ඒ කියන්නේ ඒගොල්ලෝ චෝදනාවක් ගේනවා. ඒ චෝදනාව කොහේ හරි අල්ලගත්ත මාධ්‍යවේදියෙක් එහෙම නැත්නම් අපි දන්නවා කුප්‍රකට මාධ්‍ය ආයතනයක් තමයි අල් ජසීරා. අල් ජසීරා එකේ දානවා. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා මොකද කරන්නේ? අල් ජසීරා එකෙන් දානවා කියන්නේ මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා. වගේ වැඩක්. ඒ කියන්නේ මොකද අල් ජසීරා එක ඇත්ත කතාව තමයි අල් ජසීරා බෑන් කරලා තියෙන රටවල් මොනවාද? එක්සත් අරාබි එමිරාජ්‍ය අල් ජසීරා බෑන් කරලා තියෙනවා. මොකද්ද මුස්ලිම් රට? සෞදි අරාබියේ අල් ජසීරා බෑන් කරලා තියෙනවා. ඇයි මේව බෑන් කරලා තියෙන්නේ? මොකක් හරි හේතුවක් නිසා මුස්ලිම් රටකින් මේක බෑන් කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන ආයයි සෝසස් එක තමයි ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ. හැබැයි ඊශ්‍රායලයේ පළවෙනි වතාවට මේකෙදි මේ එදා ඔක්තෝබර් 7 වෙච්ච අපරාධ මේවා මේ කවුරුත් මේ නොදන්න දේවල් නොදැක්ක දේවල් නෙමෙයි අපි මේ වැඩසටහනකදී අර කලින් කිව්වා වගේ අපි කතා කරා. ඒ වගේම හමාස් ත්‍රස්තවාදීන් මේ අපරාධයේ ලෝක ඉතිහාසයේ පළවෙනි පාර ස්ත්‍රී දූෂණ, ඝාතන, පැහැර ගැනීම සියල්ල ලයිව් ස්ට්‍රීම් කරලා පෙන්නනවා. ඔව්. ඒ කියන්නේ මොකද දැන් මේකේ සාක්කිය වෙන කවුරුත් නෙමෙයි හමාස්ම තමයි. මොකද ඒගොල්ලන්ගේ බොඩි කැම්ස්. ඒගොල්ලෝ ලයිව් ස්ට්‍රීම් කරා. ඒගොල්ලන්ගේ බොඩි කැම් වල තිබිච්ච මේ තොරතුරු තමයි අපි දැක්කේ ඇස් දෙකෙන්ම අපි දැක්කනේ. අන්එඩිටඩ් ඒවා අපි දැක්කා. අන්එඩිටඩ් වර්ෂන්. මොකද මේ අන්එඩිටඩ් වර්ෂන් එක පෙන්වන්න නැති වෙන්න හේතුව සිවිල් ජනතාවට. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි ඒක ඇහුවා එදා ඊශ්‍රායල් වලින් ඇහුවා ඒ ඩිෆෙන්ඩ් එකෙන් ඕගොල්ලෝ මේ වගේ ඕගොල්ලන්ව මේ තරම් ක්‍රූරත්වයට ලක් කරලා තියෙදි ඇයි ඕගොල්ලෝ මේක ඕගොල්ලන්ගේ සිවිල් ජනතාවට පෙන්වන්න නැත්තේ ඇයි කියලා ඇහුවා. එතකොට ඒගොල්ලෝ කිව්වා අපේ ජනතාව වයලන්ට් වෙන්න පුළුවන් මේවා බලලා. පැහැදිලිව. එතකොට ඒක නිසා අපේ ජනතාව වයලන්ට් වෙලා මේක ඒගොල්ලන්ට වුණොත් ඒක හොඳ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට එහෙම කරාට කියලා ඒ වගේ මානුෂික විදිහට අපිත් එක්ක කතා කළා. ඔය කියන විදිහට ගාසා වලට කැම නැත්තේ නෑ. අර කොන්ඩම් නංගි කෙනෙක් යනවා මේ දවස්වල අර පාම් පිටි කිලෝ ඔව් මොකද මේ ෆ්ලෝටිලා මේ යනවා මේ කොන්ඩම් ටිකයි පාම් පිටි කිලෝ 50යි පිටි පැකට් ඩ්‍රග්ස් තිබිලා තම්මුණා මේ
පිටි පැකට් 50යි. ඒකත් අපි කියන්න ඕනේ දැන් අපි අවස්ථාවලට සම්බන්ධ වෙලා තියෙන හින්දා විශේෂයෙන්ම දැන් මේ ෆ්ලෝට් ලාගෙනත් අපි ඉදිරියේදී කතා කරමු. අපි දිගටම කතා කරමු මේ දැන් මේ අන්එඩිටඩ් වර්ෂන් එකේ තව හේතුවක් තියෙනවා මේක පෙන්වන්න නැති වෙන එකක් තමයි මේ පවුලේ වින්දිතයෝ සමහර ඔව් ඒගොල්ලන්ට පොඩ්ඩක් දැන් මේ තරුණියෝ එතකොට ඒගොල්ලන්ට වෙච්ච එක අපිට පෙන්වන්න බෑ හැමතැනටම දැන් පලස්තීනයේ කරන දේ තමයි අපේ සහෝදරයෙකුට වෙච්ච දෙයක් පෙන්වන්න බෑනේ අපිට පුරා ඒක අර ඒ කියන්නේ ඒක අපිට පෙන්වන්න හේතුව තමයි අපිට මේක පෙන්වුවා ඊටාම සුළු කණ්ඩායමකට එකක් මාධ්‍යවේදී කණ්ඩායම් වලට පෙන්වුවා ලෝකේ ඊට අමතරව ඒක එක්සත් ජාතික සංවිධානයේ නිලධාරීන්ට පෙන්වුවා මොකද ඒගොල්ලෝ මේක සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත හැකියි කියලා අපි හිතලා ඒ කියන්නේ ඒගොල්ලෝ පූර්ව නිගමනයකට ලැබිලා තමයි කරේ ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු ලෝකයේ එක එක පාර්ලිමේන්තු වල മന്ത്രിවරුන්ට මේක පෙන්වුවා මේක මේ අපරාධ වුණා කියලා හැබැයි ගොඩක් අය ඒක අපි කියනවා ඩිනයි කරා දැන් උදාහරණයක් විදිහට මේක ඩිනයි කරේ ලේසි පාසු කට්ටිය නෙවෙයි දැන් අපි ලංකාවේ සල්ලි වලට වැඩ කරන පලස්තීන ඇක්ටිවිස්ට්ලා අපි අමතක කරලා දාමුකෝ ඒගොල්ලෝ කොහොමත් ඒක ඩිනයි කරන්න පුළුවන් ඒ වගේම ඉස්ලාම් අන්තවාදීව මේක ඩිනයි කරන එකත් අපිට එච්චර ප්‍රශ්නයක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමත් ඒක එක පැත්තකින් අනුමත කරනවා අනිත් පැත්තෙන් ඩිනයි කරන එක ස්වභාවය හැබැයි මේක ඩිනයි කරේ වෙන කවුරුත් නෙමෙයි විශේෂයෙන්ම ෆ්‍රාන්සිස්කා ඇල්බනිස් කියන්නේ කවුද එක්සත් ජාතික සංවිධානයේ එතකොට ඇය නිලධාරණයක් හැබැයි නිලධාරණයක් විදිහට එයා කාන්තාව කියලා ඇයට දුවෙක් ඉන්න හරිද මේ රේප් වෙච්ච අයගේ වයස දුවෙක් ඉන්න එහෙම වෙලාත් එයා මේක මෙහෙම රේප් එකක් වුණ නැහැ කියලා ඒක ඩිනයි කරා ඊට අමතරව ඊට පස්සේ රීමා කියන්නේ ඇත්තටම එක්සත් ජාතික සංවිධානයේ කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෙන මේ බියුරෝ එකේ එයා හෙඩ් හැබැයි එයා ඉඳලා කියනවා කිසිම සාක්ෂියක් නැහැ මෙහෙම දෙයක් වුණාට කියලා. දැන් අද එහෙම කියපු කට්ටියට හැංගෙන්න තැනක් නැති වෙන ඒ වීඩියෝ එක බලලෙමුද? ඔව් පැහැදිලිම දැන් අපි තාම මේ වීඩියෝ බලමු. සිවිල් කොමිෂන් සභා වාර්තාව. הצמיד אגרוף לחזה שלי, לחץ, אז הוא אמר לי שאני אוריד את התחתונים. ראיתי אותה שהם אונסים אותה. הם תפסו אותה ושמענו את הצורחת. צרחות של צורכת על החיים, כאילו. זה היה צחוקים, זה היה דחקות, זה היה להעביר אותם מאחת לשני. הם חגיגו שם. את שומעת את הצעקות, אז את שומעת שקט. אחת הבנות חוזרת ואנחנו כולנו יודעים שמשהו קרה. ואז היא סיפרה לנו שהוא נגע בה. He started touching me and I resisted and then he dragged me to the bedroom. השמלה שלה הייתה מופשלת כלפי מעלה והרגליים שלה היו מפוסקות. למה זה מה שצריך לזכור ממנה? Disfiguring their faces and their sexual organs. You'd see that multiple times. It's like they wanted to inflict pain in the cruelest manner possible. They have redefined evil. גופה של ילדה, ומרחוק אני כבר מבין שהיא ערומה כולה. המקום האינטימי שלה ממש פצוע, מדמם, הוא כאילו ממש כולו מדמם. ඉතින් ඒ වීඩියෝ එකේ තිබිච්ච ඔන්න ඔය දේ අපි ඔක කිව්වා. අපි මේ දැන් මේකෙම කියන දේ අපි කිබුත්වලදී නෝහ ෆෙස්ටිවල් එක ගාවදී අපි කිව්වා මේ දේ වෙලා තියෙනවා කියලා. ඉතින් අපි එදා කියපු දේ අද හරියලා තියෙනවා. අපි අද කියන දේ අනාගතේ හරියනවා. අපි කියන්නේ දත්ත සහ තොරතුරු මත සත්‍ය අපි කියන්නේ. අපිට බොරුවක් හංගන්න දෙයක් නැහැනේ. ඔව් දැන් ඒකට හොඳම උදාහරණ තමයි දැන් අපි කිබුට්ස් වලට ගියොත් එතන අපිට හංගන්න දෙයක් නැහැ. මොකද මේ කිබුට්ස් වල අපි විවියන් සිල්වාගේ දැන් ඒකත් අපි වීඩියෝ දර්ශන වලින් අපි පෙන්නන්නම්. විවියන් සිල්වාගේ නිවසට ගියා. එතකොට විවියන් සිල්වා කියන්නේ කවුද? විවියන් සිල්වා කියන්නේ ඇත්තටම යුදෙව් ජාතික කාන්තාවක්. හැබැයි පලස්තීනයට උදව් කරපු කෙනෙක්. පලස්තීන දරුවන්ව ගාසා රස කැවිලි දීලා හරුංගල් යවන්න ගිහිල්ලා ඊට අමතරව එයා ළමයි බෝඩර් එකේ ඉඳලා අරන් එනවා. ඊට පස්සේ ඊශ්‍රායල් හොස්පිටල් වල බෙහෙත් කරලා ආයව. ඒ කාන්තාව මේ ගාසා වල බෝඩරයට ගිහිල්ලා ඔය පිළිකා විශේෂයෙන් පිළිකාවල් එහෙම හැදිච්ච ළමයිව ඊශ්‍රායලයේ රෝහල් වලට අරන් ඇවිල්ලා බෙහෙත් කරලා නැවතත් ගාසා වලට ගෙනියනවා. ඉතින් එහෙම සලකපු කාන්තාවත් මේ හමාස් ත්‍රස්තවාදීන් විසින් මැරුවා. පැහැදිලි. මේ කියන්නේ මැරුවෙත් ලේසි පාසු නෙමෙයි. ඒව
ඇයව පණ පිටින් පුච්චලා තමයි ඝාතනය කරේ. ඒතර ඒ නිවසට අපි ගියා. ඒකෙදිත් අපි මම හිතන කලින් මේ වැඩසටහනකුත් අපි දැම්මා. ඒතර කිබුට්ස් වල වුණේ ඒක. කිබුට්ස් බේරිවල. බේරි ගම්මානේ. විශේෂයෙන්ම අපේ අනුලා මහත්මිය ඊට අමතරව සුජිත් යටවර මහත්මයා මේ දෙන්න ලාංකිකයෝ දෙන්න ඔවුන් දෙදෙනාත් ඝාතනයට ලක් වුණේ ඇත්තට මේ කිබුට්ස් බේරි ගම්මානේ. මම දැක්ක මේ සම්බන්ධයෙන් අපි මේ අනුලා මහත්මිය සහ සුජිත් යටවර මහත්මයාත් ඇතුළු මේ අපේ ඊශ්‍රායල් කට්ටිය සහ ලංකා කට්ටිය ඇතුළු රටවල් 52ක මිනිස්සු. හරිද? රටවල් 52ක මිනිස්සු තමයි මේ ඝාතනයට ලක් වුණේ. මේ සම්බන්ධයෙන් එනකොට සමහර කට්ටිය ඒකට අපි දැක්ක හාරියක්ස් පවරාච් කියලා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ මානසිකත්වය මොකක්ද කියලා. ඔව් දැන් අපි දැක්කා මේ ලංකාවේ එහෙම ඒගොල්ලන්ට ගහනවා නම් ඒක මානව හිමිකම් කඩවීමක් ඒවා තියෙනවා. ඒගොල්ලන් අනෙක් වෙන කෙනෙකුට ගහනවා නම් ඒක සත්‍යයක් නෑ. ඒක ගැන ඒගොල්ලෝ හැම වෙලේම අර මොකද්ද වචනයක් කිය මේ මොකද්ද කිය ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක වික්ටිම් කාඩ් වික්ටිම් මෙන්ටැලිටි එක. දැන් මේ වික්ටිම් මෙන්ටැලිටි එක දැන් අපිට පේන තේ වීඩියෝ එකේ සමහර දේවල්. මොකද්ද මේ වීඩියෝ වල තියෙන එකක් තියෙනවා. මේක අපි කලින් අඩසරණ වලදී කිව්ව එකක්. අංග ඡේදයට. කියන්නේ ප්‍රයිවට් පාර්ට්ස් කපලා දෙනවා මිනිස්සුන්ගේ රේප් එකෙන් පස්සේ. ඒක සාමාන්‍යයෙන් මම හිතන්නේ කිසිම ඒක විකෘති මානසිකත්වය කියන්නේ. ඒ කියන්නේ අපි මේ ඒක සම්පූර්ණ අපි මම හිතන්නේ අර ඔය මේ නෝවා ෆෙස්ටිවල් එක වෙච්ච තැන ඒ ස්ථානේ වාඩි වෙලා වැඩසටහනක් කරලා ගෑනලා අපිත් ඒ කතා කරපු ගෑනලා කියනවනේ මේ ගස්වල බැඳලා මේ රේප් කර අර ලිංගින්ද්‍රයන් එහෙම පිහි වලින් බ්ලේඩ් තල වගේ දේවල් වලින් කපනවා කියලා. ඒක ඇසින්දුටු සාක්කියක්. ඒ ඇසින්දුටු සාක්කිය මේ අය ඇත්තටම මේ අයත් ඊටම ධෛර්ය සම්පන්නව මේ ප්‍රශ්නට මුහුණ දීලා ජීවිතේ බේරගත්ත තරුණයා. යාගේ තාම අර තියෙන ඔළුවේ කැපුම් පාරවල් ඊට පස්සේ තුවක්කුවෙන් ඔළුවට ගහපු ඒවා ඒ පාරවල් ඔක්කොම තියෙනවා. ඔව් ඒ කියන්නේ මසල් ටසාසෝ තමයි ඒගේ නම. ඒතර ටසාසෝ ඇත්තටම තමන්ගේ ජීවිතේ බේර ඇය හැබැයි කියනවා මේ වෙලාවේදී ජීවිතේ බේරගෙන ජීවත් වෙන ඇයට හැමදාම අර නයිට් නයිට් වගේ කියලා. මොකද ඒකට හේතුද? එතකොට අර මැරිච්ච කට්ටිය නැති වුණා. මේ වගේ වින්දිතය ගණනාවක් අදටත් මෙරි ඉපදිනවා හැමදාම මෙන්න මේ වගේ දේවල් දැකලා. එතකොට මේ වීඩියෝ එක දැන් අපි දාපු වීඩියෝ එක සහ මේක පදනම් වෙච්ච වාර්තාව ගත්තොත් මේ වාර්තාවේ ඡායාරූපමය සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි අර හමාස් කට්ටිය කරන වගේ AI ජෙනරේටඩ් ඒවත් නෙමෙයි. එහෙම නැත්නම් ඉරානි කට්ටියත් AI ජෙනරේටඩ් වැඩ කරන්නේ සමහරලාට අතින් ටික ඒව නෙමෙයි. නැතුව අර මේ ඇවිල්ලා අර නිකන් ගාසා වලට කන්න නැහැ කියලා ෂූටින් කරනවනේ මේ දවස්වල. ඔව් ඒ කියන්නේ සමහරලාට ඒ කියන්නේ බ්ලඩ් ඉෆෙක්ට් දානවා. ඒ කියන්නේ ලේ ඇත්තටම තියෙනවා නම් බ්ලඩ් ඉෆෙක්ට් දාන්න ඕනේ නැහැ. එක වීඩියෝ එකක් තියෙන. ඒ වීඩියෝ එකේ ළමයා ගුවන් ප්‍රහාර වලින් බේරෙන්න ඕනේ කියලා දඟලනවා පෙන්නනවා. හැබැයි අපිට පේනවා ඈතින් ඒ වීඩියෝ එකේම ගලක් දානවා කෙනෙක්. ඒ කියන්නේ මේක මේ ප්‍රී ප්ලෑන් ෂූට් එකක්. ඒකෙන් අපි කියන්නේ ගාසා තීරයේ තියෙන යුද්ධයක්. අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ගාසා තීරයේ තියෙන යුද්ධයක්. හමාස් ත්‍රස්තවාදීන් සහ ඊශ්‍රායලයේ IDF හමුදාව අතර ගැටුමක් තියෙන්නේ. යුද්ධයකදී හානිය ඇතිවීම ඕනම වෙනවා. එහෙමනම් මම කියන්නේ එහෙනම් කතා කරන්න ඕනේ රුසියන් යුක්‍රේන යුද්ධය, සුඩාන යුද්ධය, යේමනි යුද්ධය, ඉන්දියා පාකිස්තාන යුද්ධය, පාකිස්තාන ඇෆ්ගනිස්තාන යුද්ධය. ලෝකේ පුරා යුද්ධ තියෙනවා. ඒ වැඩි ඕනේ දැන් අපිට කතා කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින් මේ ක්‍රිස්තියානි කට්ටිය ලක්ෂ 5කට වැඩිය මරලා තියෙනවා. ඔව්. කවුරුත් කතා කරන්නේ නැහැ ඒක. පැහැදිලි. මම හිතන්නේ ලෝක නායකයෙක් විදිහට ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කතා කරා. ඊට අමතරව බෙන්ජමින් නෙතන්යාහු අගමැතිතුමා කතා කරා. වෙන කවුරුත් කතා කරන්නේ. වැඩි ඕනේ නැහැ මේ වතිකන් පල්ලියෙන්වත් ඒ ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ලංකාවේ කාදිනල්තුමාවත් මම දැක්කේ නැහැ. එතුමා කතා කරනවා. මම හිතන්නේ කාදිනල් සාරා එතුමා නයිජීරියාවේ අගරාධකතුමා කාදිනල්තුමා. ඒ කාදිනල්තුමා කතා කරා මේක. ඒ කියන්නේ මේවා මේ බේස්ලස් දෙයක් නේ. මේක රෝමානු කතෝලික පල්ලිය විසින් පත් කරන ලද කාදිනල්තුමෙක් උන්වහන්සේ මේ පාප් පදවියට පවා සුදුසුයි. කාදිනල්තුමෙක් කියන්නේ පාප් පදවියට සුදුසුයි. උන්වහන්සේ පවා මේක තහවුරු කරා. සිස්ටමැටිකලි ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කරගන්නවා කියලා. ඒතර බංගලාදේශ ගත්තොත් පිටකොන් වල බෞද්ධයෝ පිටකොන් වල ඉන්නවා මර්ම බෞද්ධයෝ ඉන්නවා චක්ම බෞද්ධයෝ ඉන්නවා තව ගෝත්‍ර ගණනාවක් තියෙනවා බෞද්ධ ගෝත්‍ර. එතකොට මේ ළඟදී වැඩක් වුණා ඉස්කෝලේ ඇරලා දරුවා එනවා බෞද්ධ දරුවෙක්. එතකොට එහෙ සාමාන්‍යයෙන් බලය තියෙන මුස්ලිම් කට්ටියගේ අතේ මුස්ලිම් කෙනෙක්ගේ පුතෙක් ඇවිල්ලා එයාගේ පිරිසත් එක්ක ඒ දැරිවියව සමූහ දූෂණයකට ලක් කරනවා. ඒතකොට සමූහ දූෂණයකට ලක් කරනකොට ඒ දැරිවිය වෙනුවෙන් යුක්තිය ඉල්ලලා පොලිසියෙන්වත් මේක කරන්නේ නැහැ. යුක්තිය ඉල්ලලා පාරට ඇවිල්ලා මේ යුක්තිය ඉටු කරලා දෙන්න කියලා පොලිසිය ගාව විරෝධතාවයක් කරනවා. එතකොට ඒ බෞද්ධ ගම්මානයටම ගහලා ගිනි තියලා බෞද්ධයන්ව පණ පිටින් පුලුස්සලා ඒ වගේ දේවල් කරා. එතකොට මේ කවුරුත් ඒකට කතා කරන්නේ නැහැ. ඒ මිනිසුන්ට යුක්තියක් කරන්න ඕනේ කියලා. මොකද්ද මේක කියලා මට හිතා ගන්න. ඔව් දැන් ඒක අනික මේක සාක්ෂි තියෙද්දි. දැන් මේකට හොඳම උදාහරණ තමයි මේ report එක. දැන් මේ report එකේ අර අපි එදා කිව්වේ
ඒවා අපිට පෙන්වන්න බෑනේ මිනිස්සු ගාවට ගිහිල්ලා. ඒ කියන්නේ ඔන්න දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ report එක අපි දාන්නම් මේකේ මේ වාර්තාව ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් පිටු 300ක වාර්තාවක්. ඊට අමතරව පැය 1800. වාර්තාව ඕන නම් අපිට මේ WhatsApp message එකක් දාන්න අපි WhatsApp එකෙන් අපිට වාර්තාව එවන්න පුළුවන්. ඒක ඉතාලම වටිනවා. WhatsApp message එකක් කරා අපි වාර්තාව එවන්න. ඊට අමතරව වීඩියෝ මේ සාක්ෂි visual materials තියෙනවා පැය 1800. ඒ කියන්නේ ඔබට දවස් ගාණක් බලලා එක දිගට බලන්න පුළුවන් තරම් මම හිතන්නේ සාමාන්‍ය එහෙම බලන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් ඔබට සාක්ෂි තියෙනවා. ඒතරම් අපි දැක්කනේ. ඔව්. ඒ වගේ මිලේච්ච විදියට ඔබ හිතන්නේ පැය 1800ක් කියන්නේ බොඩි කැම් වල ආපු උගේ footages තියෙනවා මේ ඊට පස්සේ අර එකක තියෙනවා බොඩි කැම් එකක සෙට් එකෙන් ඒ කියන්නේ සෙට් එකෙන් කියන්නේ අර දැන් අපිත් කතා කරන්නේ අර කූගර් සෙට් අර තියෙන අපේ අමුදාවේ ඒ වගේ සෙට් එකෙන් කතා කරනවා එහෙ ගාසාවල ඉන්න අම්මත් එක්ක කතා කරනවා පුතා අම්මේ මම මේ ඊශ්‍රායලෙන් මෙච්චරක් මැරුවා කියලා අම්මාට කියනවා පුතා එතකොට අර දෙයියන්ගේ පිහිටයි පුතේ උඹ තව මරපන් කියලා කියනවා. ඒක අපේ කන් වලට ඇහුණා ඒ වීඩියෝ අපි සාක්ෂි දැකපු හින්දා අපි කියන්නේ. ඔව් ඇත්තටම මේ මරපු එක ඒ කාන්තාවගේ සොහොන ගාවට අපි ගියා. ඔය අර අපි සොහොන නෙමෙයි කියන්නේ ඇගේ මේ ස්මරණය සම්බන්ධයෙන් ඇගේ ඡායාරූපයක් පළ කරලා තියෙනවා. ඔය ඇත්තටම නෝවා ෆෙස්ටිවල් එකේ මරණයට පත්වෙච්ච හැමෝගෙම ඡායාරූප තියෙනවා. ඒතර ඒ මිනිසුන්ට වෙච්ච අපරාධ තමයි දැන් එකක් තියෙනවා දැන් ඡායාරූප මේ සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි 10000ක් තියෙනවා කියලා මම කිව්වා. ටෙස්ටිමල් සහ එවිඩන්ස්. එතකොට දැන් මේ සාක්ෂි මිනිසුන්ගේ ජීවමාන සාක්ෂි මේක ඇතුලේ ඉන්නවා ඔය දෙපැත්තෙම කට්ටියගේ සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි විතරක් 430කට වැඩි තියෙනවා. එතකොට ඔබ හිතන්න මේක කම්ප්‍රිහෙන්සිව් report එකක් පිටි 300ක වාර්තාවක් ඊට අමතරව වීඩියෝ සාක්ෂි 10000ක් වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි. එතකොට මම දන්නේ මෙතනින් එහාට අපි කොච්චර කන්වින්ස් කරන්නද වීඩියෝ ඇත්තටම 10000කට වැඩි. වීඩියෝ සහ ඡායාරූප 10000කට වැඩි. එතකොට මේ ප්‍රකාශයන් මේ හැම ටෙස්ටිමන්ට් එකම ඔබට බලන්න පුළුවන්. එක සාක්ෂිකාරයෙක් දකින්නව තරුණයෙක් සමන්ටට සෑහෙන ඈතින් ඉන්නවා මේ ට්‍රේල් එකේ උගන් බලන්න පුළුවන් එක. ඔහු දන්නවා ඒ ඝාතනයට ලක් කළා කියලා තව සාක්ෂිකාරයෙක්ගෙන් දැනගන්නවා ඒ තරුණයව සමූහ දූෂණයට ලක් වෙලා තිබ්බා පලස්තීන ත්‍රස්තවාදීන් අතින්. අනික මේකේ වැදගත් වචනයක් කියනවා systematic sexual violence. මොකද්ද systematic sexual violence කියන්නේ? මේගොල්ලෝ උපක්‍රමශීලී උපාය මාර්ගය ක්‍රමවේදයක් විදිහට. ඒ කියන්නේ මේක මේ හුදේකලා සිදුවීම නේ. දැන් සමහර කට්ටියට කියන්න පුළුවන් මෙහෙම ප්‍රහාරයක් වෙද්දී හුදේකලා සිදුවීම වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ඩිෆයින් කරන්නේ නැහැ මේගොල්ලන්ගේ රෙසිස්ටන්ට් එක. එහෙම කියන්නේ මේගොල්ලෝ කියන්නේ පලස්තීනයේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක හරි. ඉදා ඒ සමහර කට්ටිය කරපු වැරදි කියලා. ඒක සම්පූර්ණ වැරදි තර්කයක්. මේක පලස්තීනයේ ඒ පාලන අධිකාරිය තමයි ගාසාවල හමාස්. ජනතාව විසින් පත් කරපු බලාධිකාරිය තමයි හමාස්. ඒතකොට ඒගොල්ලෝ නිකන් මේ ලදරු ටිකක් නෙමෙයි. මේගොල්ලොන්ට බලයක් තියෙනවා. වගකීමක් තියෙනවා. ඒ මිනිස්සු සිස්ටමැටිකලි ඔය යහියා සින්වාර්ලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ දේශපාලන පොලිටිකල් විංගයේ කට්ටිය දැනුවත්ව තමයි රේප් එක කියන එක ආයුධයක් බවට. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණය සහ කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය අවියක් බවට පත් කරලා ඒක සෙලිබ්‍රේට් කරා සහ ඒක කැල්කියුලේටඩ් ඒ කියන්නේ ඒක පාවිච්චි කරා. ඒ කියන්නේ මිනිස්සුන්ව බය කරන්න ඒක පාවිච්චි කරා. ඒගොල්ලෝ මේ බොඩි කැම් ගෙනාවේ සහ ලයිව් ස්ට්‍රීම් කරේ හිතාමතා. ඒගොල්ලෝ ඒක කරේ සමාජය තුළ භීතියක් ඇති කරන්න. භීතියක් ඇති කරන්න. ඔව්. ඒ ඉතින් එහෙම බොඩි කැම් ගෙන්නන්න ඕනේ නැහැ. හේතුවක් නැහැ. සාක්ෂි මෙහෙම එකතු කරන්න. ඔව් ඒ කියන්නේ හොඳටම තිබ්බ බොඩි කැම් සමහර අයගේ පපුවේ චෙස් එකේ කැම් එකක් තියෙනවා ඔළුවෙත් කැම් එකක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ හොඳ වෙල් ෆන්ඩඩ්. හරිද? ඒ කියන්නේ වෙල් ෆන්ඩඩ් වෙල් ඉක්විප්ඩ් ඕගනයිසේෂන්. කැම් ටිකම එකතු කරලා බැලුවත් කෝටි ගාණක කැම් තිබ්බා. කැම් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකක් කරනවා තරම් ඒගොල්ලෝගේ ඉක්විප්මන්ට්ස් තියෙනවා මෙතන. එහෙම සාක්ෂි තිබිලත් මම දන්නේ නැහැ මේක තවදුරටත් මේ කියන්නේ රේප් එකක් මෙතන උන්නේ නැහැ කියලා. සමහර කට්ටිය කිව්වා ගොඩක් අය තරගේ තමයි ඝාතන වෙන්න ඇති පහර දීම වෙන්න ඇති රේප් උන්නේ නැහැ කියලා. අද ඒක ඩිෆෙන්ඩ් කරන්න බැරි තරම් මේ වාර්තාව ප්‍රබල වෙලා ඉන්නේ. ඒ නිසා මම කියන්නේ ඇත්තට මේ වාර්තාව බැලිය යුතුයි. ලංකාවේ බලන්න ඕනේ මේක අපි පළ කරලා තියෙනවා සිංහල භාෂාවෙන් පළ කරලා තියෙනවා මේකේ සමහර තැන්වල අපි ඒ සම්බන්ධ ආටිකල් උත් පළ කරන්නම් ඉදිරියේදී. ඉතින් මේක ඇත්තටම බලන්න ඒකට ඔබට තේරුම් ගන්න පුළුවන් මේක ඩිනයි කරපුවා. මම මේ කියන්නේ දැන් හමාස් ත්‍රස්තවාදීව කියන එක ආය අමුතුවෙන් අපි කියන්නේ නැහැ. ඒක කොහොමද ත්‍රස්තවාදී සංවිධානය. ඒක කවුරුහරි පිළිගන්නේ නැත්නම් ඒක මොකක්ද ගැටලුවක්. ඒක ත්‍රස්තවාදී කියනට කැමති නෑනේ. මේකෙන් ඔබට හිතා ගන්න පුළුවන් ඒගොල්ලෝ ගැන නෙමෙයි ලංකාවේ ඉන්න ඇක්ටිවිස්ට්ලා මේක ඩිනයි කරා. සමහර ඉස්ලාම් අන්තවාදී මේක ඩිනයි කරා. ඒගොල්ලෝ සමහරලාට ලොකු පොසිෂන් දරන කට්ටිය සමහර කට්ටිය UN එකේ පොසිෂන් දරන කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ මේ සිදුවීම් ඔක්කොම සාක්ෂි මේ report එකේ එන්න කලින් S2 දැකපු මිනිස්සු ඒක ඩිනයි කරා. ඉතින් ඒගොල්ලෝ කවුද කියලා ඔබට මේ වාර්තාවෙන් පස්සේ තේරුම් ගන්න පුළුවන්. අනිත් එක දැන් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තමයි මේ ගාසා වලට මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේගොල්ලෝ මේ ඔක්තෝබර් 7 ප්‍රහාරය එල්ල කරන්නේ නැත්නම්
ගාසත් එක්ක ඊශ්‍රායල යුද්ධයකට පැටලෙන්නේ නැහැ කොහෙද? මේකට හොඳම උදාහරණ තමයි දැන් මේ යුද්ධයට කලින් දවසේ ගාසා තීරේ 30000ක් ඊශ්‍රායලි රස්සාවට කරන්නේ. හරිද? දැන් ඊශ්‍රායල ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ඊට පස්සේ ඊශ්‍රායල කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ රස්සා කරන්නේ පලස්තීනියන්ස්ලා තමයි. ඒගොල්ලෝ තමයි ඔය යුදයා සුමාරයකින් එන්නේ ගාසා වලින් එන්නේ ඒගොල්ලෝ 30000ක් රස්සා කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ එකෙන් ඩොලර් බිලියන ගාණක් ඒ රටවලට අරන් ගියා. ගාසා තීරේ ළමයි 3800 ගේ හදවත් සැත්කම් කළා. ඊශ්‍රායල රජය වීදම් කරලා තියෙනවා. වතුර ටික දුන්නේ ඊශ්‍රායල. ඊට පස්සේ දැන් අද කරන්ට් එක දුන්නේ ඊශ්‍රායල. දැන් කට්ටිය කියනවා කරන්ට් එක කැපුවා කියලා. ගාසා දැන් මම අහන්නේ ආච්චර දෙයක් කරාට පස්සේ කරන්ට් එක කපන එක නෙවෙයි. ඒතර ඒක ප්‍රශ්නයක්ද? කරන්ට් එක කපන එක නෙවෙයි. දැන් මට උදාහරණයක් ඇටියට දැන් මම අල්ලපු ගෙදර මිනිස්සයාට මම දෙනවා මගේ ගෙදරින් වතුර දෙනවා කරන්ට් එක දෙනවා මගේ ගෙදරින් පාරකුත් දෙනවා මගේ ගෙදර උයන කරන ඔක්කොම දේවල් ටික දෙනවා ඊට පස්සේ මිනිහා තාප්පෙත් කඩාගෙන ඇවිල්ලා මගේ ඉඩමත් අල්ලගෙන මගේ ගෙදරට අර තියෙන ගෙදර කුණු ගොඩවල් ටික ඔක්කොම ගෙනත් දාලා මටත් ගහලා යන්න ගියාම මට උඩ සලකන්න හිතෙනවද? ඔය කියන්නේ ඊට පස්සේ කවුරුහරි කිව්වොත් වතුර වැහුවේ. ඔව් වතුර වැහුවයි කියලා මම දෙවැත්ත. එතකොට හිතන හැඟීම තියෙනවනේ. ඒක තමයි. හැඟීම තමයි ඊශ්‍රායලට හිතෙන්නේ නැත්තේ. මොකද ඒක මම කියන්නේ මේ සාක්කිත් එක්ක කවුරුත් වතුර වහපු එක නම් අහන එක වැරදි. ඊළඟ එක තමයි ඕගොල්ලෝ ගාසා බෝඩර් එක බැලුවොත් අපි ගාසා බෝඩර් එකදී මේක පෙන්නවා ශක්තිමත්ම බෝඩර් එක ගාසා වලට විරුද්ධ පැත්තේ හදලා තියෙන ඊජිප්තුව. මොකද ඒගොල්ලෝ දන්නවා ගාසා වල ඉන්නේ කවුද කියලා. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ වගේ බෝඩර් එකක් හදලා තියෙන්නේ. එක ගාසා සිවිලියන් කෙනෙක් එන්න ඊජිප්තුවට ඇතුළෙන් දෙන්න. ඊශ්‍රායලට එන්න පුළුවන් වුණත් ඒ ගාසා වල මේ ගාසා වලින් ඊජිප්තුවට ඇතුළෙන්. මොකද දැන් ඇත්ත කතාව පලස්තීන අයට අදටත් ඊශ්‍රායල තුලට එන්න පුළුවන්. අපි පලස්තීන ඩ්‍රයිවර්ස්ලා දැක්ක කතා කරා. පලස්තීන ඩ්‍රයිවර්ස්ලාට අද ඊශ්‍රායල ඇතුළට ඇවිල්ලා සිකිම් ක්‍රොසින් එකේ ඉඳලා ඒගොල්ලන්ට එමෙන්න රෆා ගේට් එකේ ඊශ්‍රායල් කොටසට ගිහිල්ලා ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් ලොරි අරගෙන ඇතුළට යන්න. ඒගොල්ලන්ට දැන් 650කට වැඩි ලොරි කොගැට් වාර්තා අනුව ලොරි 650ක් ආහාර පුරවගත්ත යනවා මේක ඇතුළට. ඊට පස්සේ ගිය අවුරුද්දේ 2025 ඔක්තෝබර් මාසයේ ඉඳලා මේ වෙනකොට ආහාර විතරක් ටොන් මිලියන 1.85ක් ආහාර කියන්නේ ගාසාවල ඉන්න මිලියන 2ක් විතර. ඒ කියන්නේ මම දන්නේ ගාසාවල ඉන්නේ මිලියන 2කින් ඒ කියන්නේ එක පුද්ගලයෙක් ආහාර ටොන් එකක් කනවාද කියලා. ඒ කියන්නේ වසරකට අනුභව කරන්නත් බෑනේ. සාමාන්‍යයෙන් වසරකට අනුභව කරන ආහාර ප්‍රමාණය දල වශයෙන් කල්පනා කරලා බලුවොත් ඔබට කිලෝ මම හිතන්නේ කිලෝ 500ක් යන්නේ නෑ කිලෝ 500ක් යන්නේ සාමාන්‍යයෙන් ආර්ශිකව ලංකාවේ මිනිස්සෙගේ මස් පරිභෝජනයත් කිලෝ 50කට අඩු. ඒ කියන්නේ කිලෝ 50ට මේ ඔහොම නැති මිනිස්සු තමයි බහුතරේ ඉන්නේ ලංකාව. හරිද? ඒ කියන්නේ අර ලංකාවේ අදී දැන් සංචාරකයෝ ඊට පස්සේ ඉහළ සමාජයේ මුක්ති විඳිනවත් එක්ක මේක ඇවරේජ් එකක් හැදෙනවා කිලෝ 50. සාමාන්‍ය ලංකාවේ පල්ලෙහාම සමාජ මිනිස්සෙක් මස් කිලෝ 10ක් ආහාරයට ගන්නේ නෑ වසරකට. ඒක තමයි ලංකාවේ තත්ත්වය. හරිද? එතකොට ආහාර ටොන් මිලියන 1.85 මේවා නිකන් ආහාර නෙමෙයි. මේ ලොරිය ඇතුළට අපි ගිහින් තියෙනවා කොගැට් එකෙන් පරිපාලනය කරන ස්ථාන වලට IDF එකෙන් අපි මේවට එන්න අවසර දීලා තිබ්බ අපිට රිපෝට් කරන්න දුන්නා. මේවා ඇතුළට ගියා. මේ පේන්නේ දැන් රූපරාම පෙළේ පේන්නේ ඔක්කොම බඩු පුරවල යනේවා. දැන් මේ ලොරි දැන් මේ ලොරියක් ඔබ දැන් මේ රූපරාමේ දකින්න ලොරියක් ඔබ දකින්න මේක මේ ලොරි එක ගෙනියන ආහාර ප්‍රමාණය අර සමීරලා ඊට පස්සේ ග්‍රේටා තන්බර්ග් නේ මේක දැන් මේක නායකත්වය දෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ ගෙනියන බෝට්ටු පාම් පිටි කිලෝ 50යි පිටි පැකට් 10යි පිටිපැකට් 10යි. හරිද? 3 wheel එක ගෙනියන පරිදි ගෙනියන කොණ්ඩම් මරන් යනවා. ඊට වැඩි ඒවා අරගෙන කොණ්ඩම් මරන් යනවා. හරිද? ඒකට මේගොල්ලෝ බෝට් වල දාගෙන කොණ්ඩම් මරන් යන්නේ ඊට වැඩි. අරන් යන්නේ. ඒ කියන්නේ මං අහන්නේ පර්පස් එක මොකක්ද එහෙම අරන් යන්නේ? ඒ කියන්නේ මම කියන්නේ දැන් මිනිස්සෙක් ට්‍රිප් එකක් යනකොට එහෙම ප්‍රමාණයක් අරන් යන එක ගැන හිතා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මොකක් කර ප්‍රචාරණ වැඩසටහනකට කවුරු හරි යද්දි කාන්තාවරින් දෙපාර්ශ්වයෙන් ඉන්නවා. දැන් අපි ඔලිම්පික් වල ගත්තත් එහෙම කොණ්ඩම් දෙනවා. හරිද? නමුත් මං අහන්නේ මේක මේ කියන්නේ හියුමැනිටේරියන් එකක් මේ දැන්. ඒතකොට මං හිතන්නේ දැන් මේක මේ පරම පවිත්‍ර චේතනාවෙන් යන්නේ ගාසා වලට යනකොට මම දන්නේ මෙච්චර ප්‍රමාණයක් මේ වගේ දේවල් තියෙන්න ඕනද කියලා කියන්නේ. සමහර වෙලට මෙහෙම එකක් තියෙනවා. මට වෙලාවකට හිතුණා දැන් මේගොල්ලෝ මේ කොණ්ඩම් අරගෙන යන්නේ ගාසවල ඉන්නකොට කොණ්ඩම් බෝ කරලා උඹලා කියන වදයක් බං දැන්වත් උපස්පාලනේ ගාසවල ආධාර වලට මං හිතන්නේ අවශ්‍යත් එහෙමත් තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් ඒක ඇත්තම වැදගත් කතාවකද නේ. මොකද දැන් මේ සමහර අම්මලාගෙන් ප්‍රශ්න කරනකොට ගාසා තීරේ ඒගොල්ලෝ කියන මගේ දරුවෝ ශහීද් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ශහීද් කෙනෙක් කියන්නේ මරාගෙන මැරෙනවා. ඒ කියන්නේ යුද්ධදී මරණයටපත් වෙනවට කැමති කියලා. එහෙම කරලා දරුවෝ 7-8 දෙනෙක් හදන නිසා ඇත්තටම ග්‍රේටා තන්බර්ග්ලා ඒව අරන් ගිහින් තිබ්බේ ඒවට නම් ඇත්තටම ඒක අගය කරන්නේ
එහෙනම් ඊශ්‍රායලයේ ඒකට ඉඩ දෙන්නත් අවශ්‍යයි. මොකද ඒගොල්ලන්ට උපත් පාලන ක්‍රමයේද ගාසා තීරයට අවශ්‍යයි. ඒක මම නම් හැමතිස්සම කියන දෙයක්. ඒකට හේතුව තමයි මේ ළමයි අපරාධ. මේ ඉපදෙන ළමයි විශාල අනිත් එකේ ළමයින්ට ලෝකයක් දකින්නත් නැහැ නේ. ඉපදිච්ච ගමන් පොඩි කාලේ කියන්නේ උඹ ගිහිල්ලා අරුව පුපුරෝගෙන මැරියන් මැරණාම උඹට උඩ ගියා කන්‍යාවි 72ක් ලැබුණා. දැන් ඒ සම්බන්ධනොත් දැන් ඔබට මේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. දැන් ওই වීඩියෝ එකේ තියෙන විදිහට දැන් බලන්න ඒ සමහර ළමයි දැන් මිලිටරි කැම්ප් වලට ඉස්ලාමික් ජිහාඩ් එකට ළමයි අරගෙන අවුරුදු 8 ළමයි. ඊට පස්සේ ඒ ළමයින් එවුවාම ආගේ ජීවිතය අරමුණ මොකද්ද කියලා එයා කියනවා මං එක්කෝ පීයකින් කාට හරි යනවා. එහෙම නැත්නම් වාහනයක් අරගෙන ගිහිල්ලා කීපෙකට කැට කරනවා. ඒක තමයි පලස්තීන කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම ගෞරවය කියලා මේ ළමයා කියනවා. ඒතර ඒක ප්‍රශ්නයක් නේ. කියන්නේ මං හිතන්නේ ළමයෙක් ඒ විදිහට නම් උගන්වන්නේ. දැන් මේක ඇත්තටම හමාස් සංවිධානයේ ගාසා තීරය කරන දෙයක් විතරක් නෙමෙයි. මේක ජුදයා සුමාරියා වල ඒක ආස්තීන දැන් පලස්තීන ඔතොරිටි එක තියෙනවනේ. දැන් කට්ටිය අබ්බාස් ජනාධිපතිතුමා හොඳයි කියලානේ කියන්නේ. ඒගොල්ලන්ගේ এডুকেෂන් සිලබස් බැලුවාම ඒ සිලබස් වලත් මේ හේට් එක මේ විදිහටම තියෙනවා. ඒක පොඩ්ඩක් හමාස් වලට සාපේක්ෂව අඩුයි. එච්චරයි වෙනස. සහ ඇත්තටම මේකේ වැදගත්ම කතාව තමයි ඔය පලස්තීන ඔතොරිටිගේ ජනාධිපතිතුමාගේ ඇඩ්වයිස්. එතුමන් මේ ළඟදී සාකච්ඡාවකදී කියන්නේ එයා පලස්තීනයේ ලෝකෙන්නේ. ඒතර එයා කියලා දෙනවා. ඒ කියන්නේ ලංකා පලස්තීන ඔතොරිටි එකට එම්බසියක් තියෙනවනේ. ඒකත් පරිපාලනයේ ඒගොල්ලෝ යටතේ. එතකොට එයාම කියනවා ගාසා වලට මේ විනාශය අරගෙන ආවේ හමාස් ත්‍රස්තවාදී. ඒක කියන්නේ ඒගොල්ලන්ගේ ඇතුලේ වැඩසටහනකදී තමයි. ඒ කියන්නේ ඒක රටේ අරාබිරු ලෝකයේ ඇතුලේ විතරයි ටෙලිකාස්ට් වෙන්නේ. නමුත් ඒකෙදී ඒගොල්ලෝ පැහැදිලිව කියනවා හමාස් ත්‍රස්තවාදී විදාය කරපු විනාශයට කලින් මෙහෙම ප්‍රශ්නයක් ගාසා වලට තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියන එකද විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ පලස්තීන ඔතොරිටි කියන එක විශ්වාස කරන්න ඕනේ. මෙහි ඉන්න අන්තවාදීන් කියන එකද එහෙම නැත්නම් මෙහි ඉන්න පලස්තීන සල්ලි වලට කහින ඉරානේ සල්ලි වලට ඉරාන කුඩු සල්ලි වලට කහින මේ මාධ්‍යවේදී යයි කියා ගන්න මාධ්‍යවේදී යයි කියා ගන්න කියාගන්න. දැන් ඒගොල්ලෝ දැන් මේ අලුත් එක කොටි කියලා පෙන්න දැන් කොටිත් කඩේනවනේ. ඉතින් ඒකයි කියන දේ විශ්වාස කරන්න ඕනේ. සහ මේ ෆ්ලෝටිලා එක ගැන දැන් අපි මේ වීඩියෝ පළ කරන වෙලාවට සමහරට සමීර ඇරස් වෙලත් ඉඳී. එතකොට මේ කවුද මම දැක්කා කියලා තිබ්බා ඒ සම්බන්ධයෙන් ලංකා රජයේ මැදිහත් වෙන්න ඕනේ කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂ කියලා. හරිද? සහ ඇක්ටිවිස්ට්ලා ඒගොල්ලන්ට කියන්න ඕනේ මෙහෙම එන්න එපා කියලා මේකට බෝඩින් කරලා තියෙනවා. මේගොල්ලන්ට එන්න හේතුවක් නැහැ. අර මං කිව්ව කලින් කාරණා නිසා. මොකද ආහාර මිලියන ටොන් 1.85ක් ගාසා වල තියෙනවා. ඒක යවලා තියෙනවා. ඒතර ලංකාවේ දැන් පීනට් බටර්ස් තමයි සමහර මේ ලොරි වල යවන්නේ. හරිද? පීනට් බටර්ස් ලංකාවේ මිනිස්සු සමහරලාට පීනට් බටර් කාලා නැහැ. කාලත් නැති මිනිස්සු මං ඒ ට්‍රක් වල තියෙන ඒවා දැක්කනේ. මං ඇතුළ ට්‍රක් වලට නැගලත් බැලුවා. ඇත්ත කතාව. මගේ ඇස් දෙකෙන් මම දැකපු දේ. ඒතකොට මං ට්‍රක් වලට දැකලත් බැලුවාම සමහර මේ අනුරාධපුර මැදවච්චේ මොණරාගල පැත්තේ ළමයි එහෙම දැකපුත් නැති කෑම. ඒ කියන්නේ ඒවා දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ කොළඹ 5 star විදියට සලකන කෑමක්. ඒ ට්‍රක් වල යවනවා. ඉතින් එහෙම ඒ තරම් ශක්තිදායක ආහාර, චීස්, බටර් වර්ග, ජෑම්, හයිලක්ෂණ විදියට අපි කියන්නේ. ඒකට ඒ වගේ චීස් වර්ග, බටර් වර්ග, ඒ කියන්නේ වියලි මස් වර්ග, අපේ රටෙන්දි වර්ග, ඒ වගේ අධිසුපභෝගී කෑම යවනවා අපි දැක්කා. ඉතින් ඉතින් මේ හින්දා මේ ලංකාවේ සමීරට ගිහිල්ලා එහෙම නැත්නම් ග්‍රේටා තන්බර්ග් කියන ප්‍රචාරක ව්‍යාපෘති හමාස් සංවිධාන ප්‍රචාරණ ව්‍යාපෘති කරන්නේ. ඊළඟට කියන්න ඕනේ දැන් ඔය සමීරලා එන බෝට්ටුව ගත්තොත් ඒගොල්ලොත් එක්ක එනවා තුර්කි ටීම් එක. ඒ තුර්කි ටීම් එකට ඇලිගේෂන් තියෙනවා අල් කයිඩා සංවිධානයට යුද්ධ වෙලාවේදී හියුමනිටේරියන් ඒඩ්ස් ඒ පැත්තට ගෙනියනවා කියලා. හියුමනිටේරියන් ඒඩ් නෙමෙයි අරන් ගින් තියෙන ආයුධ අරන් ගිහිල්ලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් සමීරලා ඒ තුර්කියේ ඉඳලා තමයි ඒගොල්ලන්ගේ බෝට්ටුව එන්නේ. ඒකේ දැන් ඊශ්‍රායල් රජය ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා ටෙරරිස්ට් ඕගනයිසේෂන් එකක් විදිහට ඩෙසිග්නේට් කරපු කණ්ඩායමක් එක්ක තමයි මේ පිරිස එන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒකට මේවා ලංකාවේ බුද්ධ්‍යංශ අනිවාර්යයෙන් මේ පිළිබඳ මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න ලංකාවේ මොකද විශේෂයෙන් දක්ෂ බුද්ධ්‍යංශයක් ඉන්නවා. ඒ බුද්ධ්‍යංශ වලට දේශපාලන අධිකාරියෙන් බලපෑමක් වෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිව. ඒ කියන්නේ අතරම වුන් මේකේ ක්‍රියාමාර්ග ගන්න එකේ වැදගත්කම වෙන එක නේ. දැන් හිතන්න 2009 ලංකා යුද්ධය අවසන් වෙන්න කලින් මොහොතේ කවුරු හරි බෝට්ටු වල ඇවිල්ලා අපි මේ යුද්ධ කරන වෙලාවේ එහෙම ඇදිහත් වුණා නම් ලංකාවේ රජයත් ඔය ක්‍රියාමාර්ග ගන්නවා. අනිවාර්යෙන් අරස් කරනවා. ඒ කියන්නේ රටේ මුහුදු සීමාව කරලා ඒ නේවි බ්ලොකේඩ් එක. උදාහරණයක් තියෙන අපි යුද්ධය ඉවර කරන්න ඕන මෙන්න තියෙනකොට ඉන්දියාව ඇවිල්ලා පරිප්පු දාලා ඒ කරපු බලපෑමෙන් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. යුද්ධ කොච්චර කාලයක් ඇදිලා ගියාද? ඒකෙන් ඒ කියන්නේ ඒක ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා ඊට පස්සේ ඒක ලොකු බලපෑමක්. ඒකනේ අපේ රණවිරුව මෙච්චර කාලයක් මැරිලා ලංකාවේ කොළඹ ඉස්කෝලේක දරුවෙකුටවත් යන්න බැරුව මැරි වෙන්න ඒ පරිප්පු දාපු එක බලපෑවා. ඒ නිසා මේ වගේ මේ බෝඩ් වෙන එක
බලපාන්න පැහැදිලි. මොකද ඒක අපිට නවත්තන්න බැරිනේ අපිට ඒහා සමාන ගුවන් බලයක් තිබෙන්නේ නැති නිසා. නමුත් කල යුතුව තිබුණේ අපි හැබැයි අපිට උදාහරණ තිබ්බා ඊට කලින් ඉන්දියන් නායක හමුදාවෙම අරන් එනකොට ලංකා නායක හමුදාව බ්ලොකේඩ් එකක් දාලා ඒක හරවලා එව්වා. ඒ හරවලා එව්වට පස්සේ ඒ කියන්නේ අපේ නායක හමුදාවට ශක්තිය තිබ්බා ඒ දවස්වල ඒ වලල්ලක් විදිහට සකස් කරලා ඒක නවත්තන්න. ඒක ලංකා නායක හමුදා ඉතිහාසයේ කරපු නිර්භීතම වැඩ කටයුත්තක් කියලා මේකෙදි සිහිපත් කරනවා. ඉතින් ඒක ඊශ්‍රායල් හමුදාව කරනවා අද. ඒක මේව කරාට පස්සේ එහෙම කරපු ඉතිහාසයේ තියෙන අපිට සදාචාරාත්මක අයිතියකුත් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන කතා කරන්න. මොකද දැන් අපි ඒ කියන්නේ ලෝකේ ඕනම නෑ දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔය දැන් ඔය අද පලස්තීනයේ වෙනුවෙන් පෙනී ඉන්න කට්ටිය එදා LTT වෙනුවෙන් පෙනී හිටිය ඇත්ත කතාව. ඒ නිසා ඒගොල්ලෝ ඇත්තටම මතොත් එදත් ඒ තරමේදී ඔය දැන් ඔය කතා කරන පෙරටුගාමී පක්ෂවල ඉන්න කට්ටිය එදා LTT එක වෙනුවෙන් පෙනී හිටපු අවස්ථා බොහොමයි. එතකොට LTT එකයි ඒගොල්ලන්ගේ නායකයෝ 89 දී LTT එක සහ JP එක එකතු වෙලා ඒකාබද්ධ ප්‍රහාරයකින් ලංකාවට පහර දෙන්න ඕනේ කියලා සාකච්ඡා කරපු බවට කාඩස්ලත් එක්ක ඒගොල්ලන්ගේ JP කාඩස්ලත් එක්ක ඒ පිළිබඳ සංවාද ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ දන්නවා JP 88 89 කරපු කට්ටිය. ඒ වගේ පන්ති පහේ ගියපු කට්ටිය දන්නවා ඔය කතා කරන පෙරටුගාමී පෙරට්ටොන්ගේ නායකයෝ කොහොමද ඒ දවස්වල හැසිරුනේ කියන එක අපි දන්නවා. ඉතින් මේ අපි මේ වැඩසටහන අවසන් කරන්නත් කලින් අපි එන්න ඕනේ ඉරාන යුද්ධය දෙසට. දැන් මේගොල්ලෝ කියන ඉරාන යුද්ධය මෙච්චර දිනුවා අච්චර දිනුවා කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අර ප්‍රංශෙටත් ඔහොම දෙයක් වුණානේ දෙවන ලෝක යුද්ධ කාලේදී. ප්‍රංශ දන්නේ නැතුව ජර්මනි එකපාරට රට ඇතුළට ආවා. හිතන්නවත් නැති විදියකට. ඒගොල්ලෝ කවදාකවත් හිතුවේ නැහනේ මේ විදියට රට ඇතුළට එයි කියලා. ඉතින් ඒ හින්දා ඉරානයත් පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉදිරි සති ගණනාව තුල ඉරානයේ හිතන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. ඔව් සහ ඒ කියන්නේ මේ මං හිතන්නේ සාමාන්‍යයෙන් ඉරානයේ මේ යුද්ධ දිනුවා කියලා සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක්ට කියන්න බෑ කොහොමද. ඒක බුද්ධිය සම්බන්ධ ගැටලුව. මොකද මිලිටරි ඇසෙට් කොච්චර ප්‍රමාණයක් මේ රටවල ඩෙසිමේට් වෙලා තියෙනවද කියලා බැලුවොත් දැවැන්ත මහානීලා තියෙන ඉරානයේද. ඊශ්‍රායලයේ ගත්තොත් ඊටාම සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ වැඩේ. ඔව් අනිත් එක ඉරානයේ වැඩිපුරම පහළ දීලා තියෙන එක්සත් රාජ්‍ය මේ රාජ්‍ය. ඒ කියන්නේ ඇත්ත කතාව ඊශ්‍රායලයට එල්ල කරපු මිසයිල් ප්‍රමාණය වගේ දෙගුණයක් දෙගුණටත් වැඩි 1000ට වැඩි මිසයිල් ප්‍රමාණයක් ගහලා තියෙනවා. ඊශ්‍රායලට ගහලා තියෙන්නේ 4 වෙනි තැන. 4 වෙනි තැන. ඒ කියන්නේ ඇත්තම කතාව දැන් ඩුබායි වලට ගහලා තියෙන මිසයිල් ප්‍රමාණය දැන් 3000කට ආසන්නයි. විශාල ප්‍රමාණයකව ඒකෙදිත් විදේශ ඇමතිවරු එක්සත් අරාබි එමිරාජි විදේශ ඇමතිවරු කිව්වා අපි දන්නවා ඉරානය කියන්නේ මොකද්ද සහ අපි ඒක ආපේ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද එක්සත් අරාබි එමිරාජි ඉන්නේ ඉරානය මොකක්ද මතයක් දරන්නේ ඒකට සම්පූර්ණ අනිත් පැත්ත. මොකද ඉරානය ත්‍රස්තවාදීන්ට ෆන් කරනවා එක්සත් අරාබි එමිරාජි කියන ත්‍රස්තවාදීන්ට ෆන් කරන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒගොල්ලෝගේ අතීතයක් තිබ්බා ඒව කරපු නමුත් ඒගොල්ලෝ තේරුම් ගත්ත එක බෑක්ෆයර් වෙලා කොතෙන්ද එන්නේ කියලා. අද එක්සත් අරාබි එමිරාජි කියනවා එංගලන්තයට ඒගොල්ලන්ගේ ළමයි යවන්නත් කැමති නැහැ. එංගලන්තේ ඉන්න අන්තවාදී මුස්ලිම් ආචාර්යවරු සමහර කට්ටිය ඒගොල්ලන්ගේ ළමයිව මේ බ්‍රේන් වොෂ් කරයි කියලා. ඒ තරම් ඒගොල්ලෝ අන්තවාදී සම්බන්ධයෙන් අද වෙනකොට ඇත්තටම එක්සත් අරාබි එමිරාජ්‍යය මුස්ලිම් බ්‍රදර්හුඩ් එක බෑන් කරලා තියෙනවා. ඊට අමතරව මරණ දඬුවම දෙනවා අන්තවාදීන්ට. දැන් ඔය ලංකාවේ සහ ඉරානයේ කනෙක්ෂන්ස් තියෙන කට්ටිය කීප දෙනෙකුත් මේ දවස්වල අරස් කරලා තියෙනවා එක්සත් අරාබි එමිරාජ්‍යය ඇතුලේ. ඒක එක්සත් අරාබි එමිරාජ්‍ය ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ එකතු වෙලා කරපු වැඩ. විශේෂයෙන් මේ ඉරානයේ කොඩු අර මේ ප්‍රශ්න කන්ෆ්‍රන්ට් කරනවා දැන් එක්සත් අරාබි එමිරාජ්‍යය. ඔව් විශේෂයෙන් මේ දවස්වල ඩුබායි වල මේ ඉරාන කුඩු මාෆියාවත් එක්ක සම්බන්ධ ලංකාවේ පුද්ගලයෝ පිළිබඳ සොයනවා සහ පිරිසක් දැන් අත්‍තරම අරස් කරලා තියෙනවා. ඒ අරස් කරලා තියෙනවා සහ මේ කියන්නේ ඉරානයේ සහ ලංකාවේ කනෙක්ෂන් තියෙන ඒ කට්ටියව මොකද ඉරානය තමයි පැහැදිලිවම මේ වෙනකොට ලෝකයේ ආසියානු කලාපේ මේ ඩ්‍රග් මාෆියා එක හිස්බුල්ලා සංවිධානයත් එක්ක කෝඩිනේට් වෙලා කරන්නේ. ඒක ඒගොල්ලෝ ලතින් ඇමරිකාවට සම්බන්ධ කරන්නේ. කියන්නේ කුඩු නිෂ්පාදනය කරන තැන් වල සම්බන්ධ කරන්නේ හිස්බුල්ලා. ඔව් විශේෂයෙන්ම ඉරානයත් කුඩු නිෂ්පාදනය කරන්නේ ඇෆ්ගන් වල. කොකේන් නිෂ්පාදනය කරන්නේ ලතින් ඇමරිකානු රටවල් වල. මේ දෙක කනෙක්ෂන් එක හදන්නේ හිස්බුල්ලා එකෙන් සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ අර නාකෝ සබ්මරීන් එහෙම භාවිතා කරනවා. නාකෝ සබ්මරීන් කියලා තියෙනවා සබ්මරීන් විශේෂයක්. ඒකට මේ නාකෝ සබ්මරීන් හරහා තමයි ලතින් ඇමරිකානු රටවල් වල ඉඳලා ඒක විශේෂයෙන්ම මේ ඉරානයේ වගේ රටවල් වලට ගෙනල්ලා එතන හබ් එක හදාගන්නේ ඔය නාකෝ සබ්මරීන් එකේ කියලා වාර්තා ගණනාවක් තියෙනවා. අන්තර්ජාලයට ගියාම ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මේවත් එක්ක මේ ලංකාව පුරාම විශේෂයෙන්ම කුඩු ජාලයක් මෙහෙවන්නේ මේ කට්ටිය කියන දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. පැහැදිලිව. ඉතින් මේ සල්ලි ටික තමයි මේගොල්ලෝ
මේ ලංකාව ඇතුලේ තන්ත්‍රවාදී ව්‍යාප්ත කරන්න ඔය කෑ ගහන කට්ටියට යුක්තිය උදෙසා කැමර දීමව කියලා කෑ ගහන ඔය මාධ්‍යවේදී යයි කියා ගන්න පුද්ගලයන්ට ආයෝජනය කරන්නේ දැන් පාතාල සමාජිකයෝ ගන්නකොට එහෙම දැන් ඒගොල්ලොත් එක්ක මේ කුඩු ජාලයට සම්බන්ධ මාධ්‍යවේදීන්ව හෙලි වෙනවා. ඔය චිත්‍රපටි වලට එහෙම ෆන්ඩින් කරලා ඒ චිත්‍රපටි ප්‍රචාරණය කරගන්න ඕන් මුදල් ගත්ත ඒවා ගැන එහෙම ඉදිරියේදී අනාවරණය වෙන්න පුළුවන්. ඉතින් අදට අපි නවතිමුද එහෙනම් තව ඉදිරියේදී වීඩියෝ එකක් ගේමු. ඉදිරියේදී වීඩියෝ එකක් නෙවෙයි වීඩියෝ ගොඩක් ගේනවා. ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන එකත් අවශ්‍ය වශයෙන් මතක් කරනවා. ස්තුතියි න හැමෝටම ආයුබෝවන්.